ආයුබෝවන් යානේ අදත් මම හැමෝම සස්මිත් ක්‍රියේෂන් YouTube channel සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ මෙන්න මේ E99 Pro drone එකේ unboxing and review video එකක්. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන අතුපා subscribe button එක click කරලා මාත් එක්ක දිගට එකතු වෙන්න. ඉතින් අපිට මෙයාගේ බෑග් එකක් තාම මුලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින් මේක ඕපන් කරගෙන බලමු. මේ ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙන්න මෙයාගේ මෙතන පොඩි net එකක් වගේ කැලලක අපිට අවශ්‍ය ස්පෙයා ප්‍රොපෙලර්ස්, අපේ බැටරි charge කරන කේබල් එක, ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් සහ ප්‍රොපෙලර් ගාඩ් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න මේ QR code ස්කෑන් කරලා ඔයාලට මේකේ කැමරාවෙන් output එක බලා ගන්න පුළුවන් app එක download කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේකේ user manual එක. මේකෙන් ඔයාලට මේක control කරන වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන අපේ control එක. අපි ඊළඟට ඒකේ තියෙන button ගැන පස්සේ කතා කරමු. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් drone එක සහ බැටරිය. අපිට මේ බැටරිය මේ පිටිපස්සට අපි insert කරගන්න පුළුවන්. ඉතින් මේ box එක දැන් ටිකට අයින් කරගන්නවා. අපි drone එක ගත්තට මෙන්න මේ වගේ size එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අපිට ඉස්සරහ තියෙන කැමරාව එකේ manual adjust කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක අපිට මෙන්න මෙතන තියෙන ප්‍රධාන කැමරාවට අමතරව යටිනුත් තා කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ drone එකේ තියෙන arms එක දිගට ඇස මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟට අපි control එක ගැන කතා කරමු. ඉතින් මේ control එක power up කරන්න ඔයාලට මුලින් මේ පිටිපස්සට අපිට මේ වගේ double A batteries තුනක් insert කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ සාමාන්‍ය දේ මෙන්න මේ මැදින් තියෙන power button එක බලලා මෙන්න මේක on කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකම මේක රතු පාට light එකක් පත්තුනොත් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙයාගේ මේ පැත්ත අපේ වම් පැත්තේ තියෙන joystick එක උඩට කරද්දී අපේ drone එක උඩට යනවා. ඊට පස්සේ පල්ලෙහාට කරද්දී අපේ drone එක පල්ලෙහාට ගන්නවා වගේම මේක එක පැත්තකට කරද්දී අපි මේක අපි දැන් දකුණු පැත්තට කරොත් අපේ drone එක දකුණු පැත්තට rotate වෙනවා. ඒ වගේ අපි අනිත් පැත්තට කරොත් ඒක අනිත් පැත්තට වම් පැත්තට rotate වෙනවා. ඉතින් ඊළඟට මේ අනිත් පැත්තේ joystick එකෙන් මේක ඉස්සරහට කරොත් අපේ drone එක ඉස්සරහටත් පිටිපස්සේ drone එක පිටිපස්සටත් වම් පැත්තට කරොත් වම් පැත්තටත් දකුණු පැත්තට කරොත් දකුණු පැත්තට අපිට move කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන one click take off සහ one click land කියන buttons දෙක. ඉතින් මේ උඩින් තියෙන button එක අපේ drone එක take off කරගන්න පුළුවන්. මේ යටින් තියෙන button එක අපිට මේ drone එක land කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ වගේ තව අපේ මේ පැති හතරට buttons හතරක් තියෙන්නේ. ඔයාලා drone එක නිකන් on කරලා පස්සේ පැත්තට යනවා වගේ තේරෙනවා නම් ඔයාලට අර දැන් වම් පැත්තට වගේ drone එක වැඩිපුර යනවා නම් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තට තියෙන trim button එක බලන්න. ඉතින් මේ විදිහට මේ buttons හතර click කරලා ඔයාලට අපේ drone එක stable තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන calibrate කියන බටන් එක බලලා අපේ drone එක calibrate කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මෙතනින් අපේ speed mode එක වගේ දේවල් adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මෙන්න මෙතනින් අපිට අපේ drone එක 360 roll එකක් කරකවන්න පුළුවන්. ඉතින් මේ බටන් එක බලලා ඔයාලට කරකවන පැත්තට මේ joystick එක එහාට මෙහාට කරලා පස්සේ ඔයාලට flip එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ drone එකේ remote එක connect කරගන්න තියෙන්නේ මුලින් මේ විදිහට අපේ drone එක on කරගෙන ඊට පස්සේ මේ remote එකේ තියෙන power button එක press කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ රතු පාට light එකත් එක්ක අපි on වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට පේන නැති මේ automatic මේ connect වුණා. ඉතින් ඔයාලට මේ drone එක connect වුනේ නැත්තම් මෙන්න මේ තියෙන joystick එක එකපාරක් ඉස්සරහට කරලා ආයෙ පිටිපස්සට කරලා connect කරලා බලා ගන්න පුළුවන් වෙනවා.
ඩ්‍රෝන් එක ගන්න කැමති නම් ඒක දවසේ විස්තර බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් ඒක තමයි තවමත් අපේ channel subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන්න.